මගේ වාසනාවන්ත යාළුවෝ ටික ආදරයෙන් පිළිගන්නවා. අද ඔයාලගේ ජීවිතේ ලස්සනම විදියට වෙනස් කරන්න පුළුවන් වීඩියෝ එකක් අරන් තමයි මං ආවේ. නම අහපු ගමන් ගොඩක් අය බය වෙන සෙනසුරුගෙන් ඇතිවෙන අපලදුරු වෙන්න අපි කරන දේවල් වලින් මේ කපුටන්ට දෙන දාණයට හිමි වෙන්නේ ගොඩාක් වැදගත් වෙනක්. සෙනසුරුගේ වාහනය තමයිලු මේ කපුටා. සෙනසුරුගේ අවතාරය කියලාත් ගොඩක් අය කියනවා. ඉතින් මේ කපුටට සලකන අයට සෙනසුරුගේ ආශිර්වාදය ලැබෙනවා කියලා තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. නිතරම බඩගින්නේ ඉන්න, ඒ කියන්නේ නිතරම සාගින්නෙන් පෙළෙන මේ කපුටාගේ කුසගින්න නිවන එක සෙනසුරු අපල වලින් මිදෙන්න කරන්න පුළුවන් ලොකුම කුසල කර්මය කියලා තමයි ඉස්සර අපේ අම්මලා අපට කියලා දුන්නේ. ඉතින් මේ දානේ දෙන්න හොඳම දවස විදියට සෙනසුරාදා තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. වාසනාවට වගේ මට ඊයේ ඒ කියන්නේ සිකුරාදා තමයි නිකමට හිතුනේ හෙට මේ දේ කළා බලනවා කියලා. අම්මා මේ දේ ඉස්සර කරනකොට මං ගොඩක් උදව් වෙලා තිබුණට ජීවිතේ පළවෙනි වතාවට තමයි මම මේ විදියට කපුටන්ට දානයක් තනියම ලෑස්ති කරන්නේ. දැන් වෙලාව උදේ 4යි. තාම එළිය ගොඩක් කරවලයි. තාම කුරුල්ලෝ හැරිලා නැහැ. මම දත් මැදලා මූණ හොදලා හොඳට පිරිසිදු වෙලා තමයි මේ වැඩේ පටන් ගන්න හදන්නේ. මම මේකට ලෑස්ති කරගත්තා හාල් ග්‍රෑම් 500ක්, ඒ වගේම පොල් කිරි කෝප්ප දෙකක්, ඒ වගේම මේ දාණයට ඕන විශේෂම දේ තමයි ගිතෙල්. එහෙම නැත්නම් එළඟි තෙල් සහ පහන් තිර. තව ඕනේ අපිට හොඳට පිරිසිදු කරගත්ත වළඳක්. අපිට කිරිබත් එක හදන්න තමයි ඒ වළඳ ඕනේ. මුලින්ම අපි හාල් ටික මේ විදියට සෝද ගන්න ඕනේ. 4-5 වතාවක් හොඳට සෝදලා අපි වතුර ටිකක් දාලා මේ හාල් ටික ලිපේ තියාගමු. සමහර අය කියනවා කපුටු දාණයට ලුණු දාන්න එපාලු. ඒත් සමහර අය කියනවා ලුණු දැම්මට ප්‍රශ්නයක් නෑලු. කෝකටත් කියලා මම හාල් එකට ලුණු දාන්න නැතුව ඉන්න තීරණය කරා. ගොඩක් අයගේ විශ්වාස විදියට මේ කපුටා කියන සතාගේ කුසගින්න නිවන්න පුළුවන් මේ ලෝකේ තියෙන එකම දේ තමයි පිරිසිදු ගිතෙල්. මම දැන් මේ බත් එකට පොල් කිරි කෝප්ප දෙක එකතු කරනවා. ඒ වගේම ගිතෙල් මේස හැන්දකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේක කූරු ගගා කිරිබත හදාගමු. ඒ අතරේ මම තව ප්ලේට් එකකට ගිතෙල් ටිකක් දාලා පාන්තිර 9ක් ඒකට දාලා හොඳට පාන්තිර ටික ගිතෙල් වල පොඟව ගන්නවා. ඒ මොකද කියලා ඔයාලට තව චුට්ටකින් බලන්න පුළුවන්. තව මම කෙසෙල් කොලයක් ලෑස්ති කරගන්නවා. කිරිබත් ගුලි ටික ලස්සනට ලෑස්ති කරගන්න මට කෙහෙල් කොලයක් ඕන නිසා. මේ වැඩේ මං ආසම ටික තමයි දැන් පටන් ගන්නෙ. බලන්න මම මේ වගේ චූටි කප් එකක් හොයාගත්තා ගුලි ටික හදාගන්න. මුලින් මම හැන්දකින් කිරිබත් ටිකක් අරගෙන මේ චූටි කප් එකෙන් භාගයක් පිරෙන විදියට දානවා. ඊළඟට මම ගිතෙල් වල පොඟවගත්ත පාන්තිරයක් අරන් මේ කප් එක මැදින් මේ විදියට තියනවා. දැන් අපිට පුළුවන් මේ කප් එක වැහෙන තරමට කිරිබත් පුරවන්න. ඊට පස්සේ හැන්දෙන් මේ විදියට තද කරගමු. දැන් මේ බලන්න ලස්සන කිරිබත් ගොඩයක් අපි හදාගත්තා. මේ විදියට මං ගුලි 9ක් එකම ප්‍රමාණයෙන් හදාගන්නවා. මේ දේ කරනකොට මේ වෙලාවේ මගේ හිත සම්පූර්ණයෙන්ම සතුටෙන් පිරීලා තියෙන්නේ. හරි දැන් ගුලි 9ම හදලා ඉවරයි. මම මේ අතරින් එක ගුලියකට වැඩිපුර පහන් තිරයක් තියනවා. ඒ ඇයි දන්නවද? මේ එක තිරයක් අපි ගිනි දැල්වන්න තමයි තියන්න ඕනේ. දැන් ඔක්කොම හරි. දැන් මේ මං කියන විදියට ප්‍රාර්ථනා කරන ගමන් මේ ගුලි ටික එළියේ කුරුල්ලන්ට කැම දෙන තැනක් තියෙනවනේ. අපි හැමෝගෙම ගෙවල් වල තියෙනවා අනිවාර්යයෙන්ම කුරුළු ලෑල්ලක්. එතනින් තියාගත්තනම් හරි. එතන නැත්තම් ඔයාලට වෙන තැනකින් උනත් හදාගන්න පුළුවන්. හැබැයි මෙතෙන්ට කුරුල්ලෝ එන තැනක් වෙන්න ඕනේ. වෙනදටත් ඕගොල්ලන්ගේ ගෙදර කොහේම හරි තැනකට එනවැතිනේ මිදුලට කුරුල්ලෝ කෑම කන්න. අන්න ඒ වගේ තැනක් බලලා මේක තියාගන්න ඕනේ. දැන් මෙන්න මේ ටික ඔයාලා හිතෙන් හිතන ගමන් අපේ දානේ අපි කුරුළු ලෑල්ලෙන් තියාගමු.
මේ දානය ලබා ගන්නා කපුටන් ඇතුළු ඇසට නොපෙනෙන පෙනෙන සත්වයන්ටත් සෙනසුරු ග්‍රහ දේවතාවන් වශයෙන් මෙම දානය පිළිගැන්වීමට සූදානම් සත්වයන් වෙද්ද ඒ සෑම දෙනාටම මෙම භෝජනය කැප වේවා. මේ දානය ලක්ෂ කෝටි ගණනින් මැවී ඔවුන්හට ආහාරයක් වේවා. ඔවුන්ගේ කුසගිනි මින් නිවේවා. මා විසින් ඔවුන්හට සංසාරය පුරාවට සිදු කළ යම් අවැඩක් අසාධාරණයක් වේ නම් මෙයින් ඒ ණය ගෙවා දැමීමට මාහට හැකි වේවා. මා කෙරෙහි යම් වෛරී සිතුවිල්ලක් යම් සත්වයෙක් තුළ ඇත්නම් එය තුනී වේවා. මෙම සතුටු සිතින් මා විසින් පිළියෙල කරනු ලැබූ නොඉඳුල් භෝජනය භාර ගන්නාසේක්වා.